ඉඳලා ආවේ. ඉතින් මම මේ 50ක් අරගෙන ආවා. ඉතින් හරි සන්තෝෂයි. අවුරුදු 16කට පස්සේ ජීවමානව අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ සාදු සාදු වැඳ ගන්නයි මේ යන්නේ. මේ වගේ අවස්ථාවක් ලැබලා දෙනට අපි රජයට බොහොම ස්තුතියි. අවුරුදු 16කට පස්සේ මේ දළදා වහන්සේ දැකේ ලබා දීම අපි මේ දුරකථන ගෙවාගෙන තංගල්ලේ ඉඳන් ඇවිල්ලා ඊයේ හවස ඇවිල්ලා ආ බාධක නැද්දී වුණත් අපි ලොකු සතුටකින් තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඇත්තටම මේ ජීවිතේ මට නම් ලැබුණු දුර්ලභම භාග්‍යවත් උතුම් පිනක් මේක. ජීවමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙර දකින්න තමයි අපි අද මේ යන්නේ. ඉතින් හරිම වහන්සේ වන පුදා ගැනීමට ලොකු පිනක් අපිට කරලා තියෙනවා අතිගල් ජනාධිපතිතුමා. අනේ ඉතින් ලොකු බුදු පිනක් මේක. අතම පහක් විතර ආවා. දැන් අවුරුදු 13කට පස්සේ දළදා වහන්සේ වඳින්න එන්නේ අපි. හරිම සන්තෝෂෙන් ඉන්නේ. මේ වන විටත් දහස් සංඛ්‍යාත ජනකායක් සිරි දළදා වන්දනාවට මහනුවරට පැමිණ සිටිනවා. දෙවනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දහස් සංඛ්‍යාත සදහැවතුන්ගෙන් මහනුවර වීදි මේ වන විට පිරී අවස්ථාව. ඔබ මේ දකින්නේ ප්‍රධාන මාර්ග ත්‍රිත්වයක් ඔස්සේ සිරි දළදා වහන්සේ සදහැ සිතින් වන්දනා කරගන්න පිළිවෙතින් පෙළගැසෙන ශ්‍රී ලාංකීය සදහැවතුන්. දෙයක් නේ කරේ. මොකද මේ වගේ අවස්ථාවක් ආයේ ඇයිද නැද්ද කියන්න අපි දන්නේ අපේ ජීවිතේ. මා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක්කහා සමානයි මේ ලැබීම. ඒ වගේම මේ ජනාධිපතිතුමාට තව තවත් හරියන්නවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ වගේ කටයුත්තක් කරපු කෙනා. ඊයට හරි වැඳ පුදාගෙන තමයි යන්නේ පුතා. අද වැඳිනා හිත හරි වැඳගෙන තමයි යන්නේ. සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සදහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක වනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ අද සිට මහනුවර දක්වා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක බවයි. මහනුවර බලා යාමට බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටිනවා. මම නම් වැදලම නෑ. ගොඩාක් වින්දෙනවා. මේ වගේ අවස්ථාවක් ලබා දුන්නා. අවුරුදු 5යි මම දළදා වදිනකොට මට කිසිම තේරුමක් නෑ. මට මේ දෙවෙනි අවස්ථාව තමයි ලැබුණේ. ඊළඟ අවස්ථාව අපි ජීවිතුන් අතර නීද නැද්ද දන්නේ. ඒකින්ද මේ අවස්ථාව කොහොම හරි සලස ගන්නවා වන්දි පුදා ගන්න. දළදා වඳින්න යනවා. මේ අපේ පවුලේ ඔක්කොම තමයි. දළදා වහන්සේ ප්‍රදර්ශනය කරනවා කියපු දා ඉඳලම කොහොම හරි දළදා වහන්සේ වන්දනා කරන්න ඕනේ කියලා මගේ යාළුවොත් සහෝදරයොත් ඔක්කොම එකතු වෙලා හිතාගෙන හිටියා. මගේ පුතා ඊයේ උදේ ඉඳලම මෙහෙ නැවිතිලා හිටියා. ඉතින් අපිට ලොකු පිනකට මේ පළමුවෙන්ම වන්දනා කරන්න පොලිමේ ඉඳ ලැබුණා. අද පාන්දර 4යි බණ්ඩාරවල ඉඳලා එනකොට දළදා වහන්සේ අවුරුදු 16කට පස්සේ තමයි මේ වන්දනා කරවන්නේ. සාදු 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 හැම වෙලේම ඇඟ සලිත වෙනවා දළදා වහන්සේ වන්දනා කරන්න. මම අවුරුදු 16කට කලිනුත් වන්දනා කරා. ඊට පස්සේ මේ සැරේ මේ අපේ මම හිතනවා මගේ අන්තිම වඳින්න ලැබෙන වාරේ කියලා. මොකද අපි වයසයි අවුරුදු 60 පැනලා මේ වගේ වන්දනාවක් මිනිසුන්ට වන්දනා කරන්න ලබා දුන්න එක ගැන ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔව් මං ඉස්සෙල්ලාම මේ මගේ පින් ඔක්කොම අනුමෝදන් කරන අපේ උත්තම ජනාධිපතිතුමාට. ඒ ජනාධිපතිතුමා නිසා තමයි අපිට මේ වගේ දුර්ලභ ගණයේ අවස්ථාවක් උදා කරලා දුන්නේ. අපි දැන් ගොඩක් වයසයි අපිට දැන් ඊළඟ වාරයක පෙන්වන්න ගත්තොත් අපි ඉන්නේ නැති වෙයි. අපිට ගොඩාක් සතුටුයි. මේ ඇත්තට මේ ජනාධිපතිතුමාට මේ සියලු දෙනාම රැස් කරන පින් අනුමෝදන් වෙලා එයාට තව තවත් රට ජාතිය ආරක්ෂා කරගෙන මේ වගේ මේ බෞද්ධ ජනතාවට අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරන එක අපි සතුටින් අනුමෝදන් කරන ජනාධිපතිතුමාට මේ පින් සියල්ලම අපි මේ වෙලාවේදී සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් තමන්ගේ හිතේ තිබෙන අදිෂ්ඨානය ශ්‍රද්ධාව අනුව අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ ලබා දුන්නා වූ අවස්ථාව ඊ타ත්ම නිර්මලව සනිටුහන් කරමින් දළදා හාමුදුරුවන් වහන්සේ වන්දනාමාන කරගත්තා. ඒ වගේම දිව්‍ය විමානයක් බඳු දළදා මාලිගාවේ පිටතත් ඇතුළතත් අද ධර්මස්කන්ධයේ ප්‍රභාස්වරයෙන් බැබලෙනවා.